සුබෝදෑසනක් හැමෝටම. ඊයේ ගමන් විඩාවත් එක්කලා හොඳ හැටි නිදාගත් අපි දෙන්නා කලින්ම තීරණය කරගත්ත විදිහට අවාරේ සිරිපා කරුණාව දෙවෙනි අදියර අලියම 3:00ට පමණ ආරම්භ කරන්න තමයි මේ ලෑස්ති වෙලා යන්නේ. අද උදෑසනම අවාරේ අවසාන පොහොයත් සමගින් මේ අපි යන්නේ අවාරේ සිරිපා කරුණාවේ දෙවෙනි අදියරට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නල්ලතන්නියේ සීත ගඟුල අසල තියෙන බුදුන් වැඳලා මෙතනින් තමයි නල්ලතන්නියට එන කෙනෙක් සිරිපා කරුණාව පටන් ගන්න. මෙම ස්ථානයේදී සිදුවන චාරිත්‍රයක් තමයි වාරේ අවාරේ වේවා එන බොහෝ දෙනෙක් මෙම ස්ථානයේදී දෙහි ගාලා සීත ගඟුලෙන් නාලා පේ වෙනවා. ඊට පස්සේ ඇත්තටම මේ ස්ථානයේදී හෝරුකාරයෝ වගේම අනිත් අයත් බුදුන් වැඳලා තමයි සිරිපා ඉහළට කරුණා කරන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි පඳුරු අලුත් කිරීම වගේ දේවල් සිද්ධ වෙන්නේ මෙම ස්ථානයේදී තමයි.
දැන් නම් ඉතාමත්ම අලංකාරවත් විදිහට හිරේලිය වැටිලා මුළු හාත්පසම හරිම ලස්සනයි. මෙන්න සිරිපාදේ පද්මේ පේන හැටි අපිට ඉදිරියේ වන්දනා නඩයක් ඉදිරියේ ගමන් කරනවා. හාත්පසම හරිම ලස්සනයි. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. හිරු එළියත් එක්කලා හිරු එළිය වැටෙන මොහොතේ ඒ ගස් කොළන් වලට වැටෙන එළිය හරිම සුන්දර දසුනක් ඔබට ඈතින් පේනවා. තවත් වන්දනා නඩ කිහිපයක් ඉදිරියෙන් පැමිණෙනවා. මේ ස්ථානයේදී දකින්නේ සුන්දර දසුන් ටිකක්. මෙහිට යමු. අනිවාර්යෙන් පුදුම සීතලක් තියෙන්නේ. ඒ කෝප්පයක් බීලා ඉතුරු ටික යමු. සලත් ගෙනල්ලා තියෙනවා. කනවද බනිස් සන්දිමට අපේ උමංග වලට බනිස් කන්න පුදුම හදිසියක් තියෙනවා. දැන් සීතලයි. ඉතින් අපි උණුසුම් තේ කෝප්පයක් බීලා ගමනේ ඉතුරු ටික යන්න තමයි. උණුසුම් කිව්වට උණුසුම් නෑ. අපි උණුසුම් කියලා හිතා ගන්නවා. වෙලාවේ හැටියට ඇත්තටම ඒකත් හරි වටිනවා. නාටක කීපයක්ම අපිව පහු කරන් ගියා. මේ වෙලාව වෙනකොට සිරිපා කන්ද සම්පූර්ණයෙන්ම හිමින් වැහිලා. හිම කියන්නේ ඇත්තට මීදුමි. හිම නෑනේ. අපේ ලංකාවේ සිරිපාදේට මීදුම. සීත හිමේ කියලා තමයි කියන්නේ. ඔව් පැරණු කිව්ව කියන්නේ හිමේ යනවා කියන්නේ ඉස්සර නේද? ඒ කියන්නේ අර කතාවක් කියනවා. ඔව් ඒ හින්දා සීතල නිස්සකම අපි කියන දැන් කියන කාලෙකට පස්සේ කාලගුණය ඒකත් එක්කලා සූදානම් වෙනවා. ඔව් ඒතර අපි අර එනකොට මගදී වගේ පාරවල් සුද්ධ කරනවා. අද කොට දෙනෙක් කරුණා කරන්නේ ඒක තමයි. පොයත් එක්කලා සාමාන්‍ය අවාරයේ තියෙන අන්තිම පොය නිසා උඹ දෙනෙක් මේ වන්දනා කරන එක ආරම්භ කියන්නේ පාරණ ඉඳලම බොහෝ දෙනෙක් ඒක පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ සමහර අය වාරේ කරුණා කරන්න මේ දේවල් කරන්න සමන් දෙවියන්ට බාර වෙනවා. මේ වගේ දේවල් කියවෙන නිසා තමයි ගොඩක් අයට වැඩි. සාමාන්‍යයෙන් ඇත්තටම අද අපිට අවාරේ අත්දැකීමකට වඩා වාරේ අත්දැකීමක් වගේ තමයි තියෙන්නේ. පරිසරයේ තියෙන වෙනස්කම් ටික විතරයි අපිට දකින්න තියෙන ගොඩක් අපුවට. දැන් ඇත්තටම හරි ලස්සනයි. ඒ කියන්නේ එක පැත්තක් රන්වන් පාටට පේනවා. අනිත් පැත්ත තනි කොළ පාටට පේනවා වෙලාවත් එක්කලා. සාමාන්‍යයෙන් හරිම ලස්සනයි. දැන් 6යි 6:00 නෑ 5:50. ඒ කියන්නේ 6:20ට තමයි හිරුමුද වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් ඊරසේ කියන්නේ හිරු නැගෙන වෙලාව තමයි. සම්මත වෙලාවේ හිරු නැගෙන වෙලාව තියෙන වෙලාවේ ඉරසේ පේනවා. ඒක අර මොන දේ තියෙන්නේ කියලා. හිරු ඇවිල්ලා සූර්ය නමස්කාරය ශ්‍රී පාද ස්ථානෙට කරනවා කියන එක තමයි කරන්නේ අදහස. ඒ වගේම හැබැයි ඇත්තටම එතනදී ශ්‍රී පාද මුදුනේ ඉරසේ බලන වෙලාවට ඇත්තටම එහෙම මහ පුදුම හැඟීමක් එනවා. ඒකේ ඇවිල්ලා දැන් බලාකුළු අතරින් රන්නේ පෙත්තම රන්නන් පාට වෙනවා. රන්නන් පාට වෙලා ඊට පස්සේ එක පාරටම මේ ඔය ඉර අර කියන දැන් අපේ කියනවනේ 6යි සම්මත වෙලාව 6යි. හරියටම ඔකේදී එක පාරටම ඉර නැගිටිනවා. එතකොට අර දැන් අපි සමහර දැන් පළවෙනි වාරයේ මම කලින් කිව්වා වගේ මේ පහමාරි ඉඳලා අපි දැන් උඩට ඇවිල්ලා කැමරා ටික තියාගෙන හැබැයි ඒ උනාට ඉර එහෙම නැගෙන්නේ නැහැ. එන වෙලාවටම තමයි. ඊපස්සේ ඕක නිසා මම අර පහලට ඇවිල්ලා ටිකක් පල්ලෙහාට බෑලියු ඉන්න වෙලාවේ හරියට මම වෙලා බලන්නේ මොකද මම එනකොට වෙලා බලාගෙන ආවා මේ
ඉර නැගෙන වෙලාව කීයද කියලා. ඒ වෙලාව මේ හරියටම තිබ්බේ 6:25 තිබ්බේ. හරියටම අර රන්වන් පාට වෙලා නැගෙනහිර රන්වන් පාට වෙලා ඒ ප්‍රදේශයේම ඒ මුළු අමුතුම පැහැයක් අරගෙන හරියටම 6:25 වෙනකොටම මේ සම්පූර්ණ සූර්යාගේ සම්පූර්ණ ප්‍රමාණයම නැගිලා. ඒ නගින වෙලාවට දීප්තිමත් කියන එක අර උපරිමයටම තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ශ්‍රීපාදස්ථානය මේ මවුඩ මළුව සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙනවා. ඊට පස්සේ ටික ටික අර හිරු ඉහළට නැගෙන්න අර සමචතුරස්‍රාකාර ප්‍රතිබිම්බය මේ එහා පැත්තේ රත්නපුර පාර පැත්තට වැටෙනවා. දැන් ඕකට ඉතින් විද්‍යාත්මකව කිසිම කෙනෙක් අදටත් දන්නේ නැහැ. අදහසක් ප්‍රකාශ කළා නැහැ. ඇයි එහෙම කියන එක. ඉතින් ඔය තත්ත්වය තමයි තියෙන්නේ. ඒකත් අපි දැන් ඉවර කරමු. හිමින් ඒකත් ඉවරයි. අන්තිමේ ගුරුත් තෙක්ම වටී කියලා එකක් කිව්වා. අපි දැන් හිමිට ලෑස්තිලා ගමනේ ඉතුරු ටිකට යන්න තමයි තියෙන්නේ. ඔව්. හරි. එන්න හොඳ එළියනේ. පුළුවන්. අස්සේ ගියා. මගේ සයිඩ් එකෙන් දාන්න පුළුවන්. හරිම ලස්සනයි හැබැයි. මේ ගහට ඉරේලි වටන එක නම් මාරයි. ගිසෙනවා. අපැත්තක් තනිකරම සංවම් පාටයි. ඉරේලි ලස්සන. ඔව්. අර ගස්වල වාසි බඳිලා තියෙනවා. හවාරේ අවසානයි. ඔව්. වෙන්දර සාමාන්‍ය අපි එනකොට මේ හරිය වතුර ගලාගෙන යනවානේ. අපි දකින්න නිතර. තාමත් මාර්ගයේ හරියටම 100% සුද්ධ කරලා නැහැ. මොනකද කැටන් පාරේ ආසම හරියද තමයි ලස්සනම ටික තමයි. ඔව්. අවට පරිසරයේ කලාව පඩිපෙළේ 4න් එකක් වැහිලා තියෙනවා. මුනිපැජ වැඩලා එළුසන් දිවිසන් ආසන කරලා ඉදිකටු නූලු සුරත දරාලා ගෙත්තම් කෙරුවේ මළුව බලාලා එළුසන් දිවිසන් ආසන කරගෙන එළුහම කිව්වේ දිවි හමුකමේ තිබ්බ ආසනයක් පනවලා කියලානේ. එහෙමයි. ඒ කියන්නේ එලා ගන්න ඉතින් භාග්‍යතුන් වහන්සේලා එහෙම කරන්නේ. පැරණි ලියන්නේ ඇත්තටම අපි හවස ආවනම් ඇවිල්ලා නතර වෙන්න හිටියේ මෙන්න මේ අම්බලම මේකට කියන්නේ රතු අම්බලම කියලා. ඇත්තටම ඊටමත්ම අලංකාර අම්බලමක්. ගොඩක් අය නතර වෙලා තියෙනවා මේක. පිරිසක් නතර වෙලා තිබිලා තියෙනවා. ඒගොල්ලන්ගේ ටෙන්ට් එකේම තියෙනවා. හරිම පැහැදිලි පිරිසිදු ස්ථානයක්. වාරි කාලෙත් අවාරි කාලෙත් ගොඩක් දිනෙක මේ ස්ථානයේ ඇවිල්ලා නතර වෙනවා. වාරි කාලේ නම් ගොඩක් අය මේ ස්ථානයේ දන්සල් පවත්වනවා. දන්සල් දෙනවා.
එහෙම තමයි ඇත්තම සිද්ධ වෙන්නේ. එන්න හරිම ලස්සන කොට පරිසරේ ඉතාමත් හොඳින් පැහැදිලිව පේනවා අපිට. ඉතාමත් අලංකාරයි. ටික ටික ඉස්සරහට යමු. මීදුමත් එක්කලා සිරිපා පදිනේ අපිට හොඳට පේනවා දැන්. ඉදිරියට යමු. ඉතින් යන ගමන් අපි පොඩ්ඩක් මේ සිරිපාදය ගැන කතා කරොත් එහෙම මේකේ පරිසර පද්ධතිය ගත්තාම යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් විදියට තමයි සිරිපා අඩවිය හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවට ආවේනික කුරුළු විශේෂ ඒ වගේම තෙත් කලාපීය වනාන්තරයක් සහ ඒකදේශික සත්ත්ව විශේෂ රැසක් මේ සිරිපා අඩවිය තමන්ගේ නිවහන කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන වැදගත් දෙයක් තමයි වාරයේ හෝ අවාරයේ වේවා සිරිපා අඩවියේ ජෛව විවිධත්වය පොහොසත් ප්‍රදේශයක් වන අතර පොලිතීන් ඒ වගේම ප්ලාස්ටික් භාවිතය අවම කරලා පරිසරය සුරකීමට ඇත්තටම මෙහි පැමිණෙන සියලුම වන්දනාකරුවන්ගේ වගකීමක් කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. සිරිපාද යන ඔයගොල්ලන්ට මේ කෝඩු කියන වචනේ අහපුවාම මේ කෝඩු කියන කෝඩුකාරයෝ එහෙම නැත්නම් සිරිපා කරුණාවේ කෝඩුකාරයෝ වර්ග කිහිපයක් තියෙනවා. එම කෝඩුකාරයෝ ගැන අපි කතා කරොත් ඕගොල්ලෝ දන්නවද දන්නේ මේ සිරිපා යන්න කලින් ඔබ මොන විදිහේ කෝඩුකාරයෙක්ද සහ කාටද මේ කෝඩුකාරයෝ කියන්නේ කියලා අපි පොඩ්ඩක් මේ යන ගමම කතා කරගෙන යමු. කෝඩුකාරයා කියන වහර එන්නේ ශ්‍රීපාද භාෂාවෙන්. අපි අහලා තිනවා කෙනෙක් යම්කිසි දෙයක් කරලා නැත්තම් ඔහු ඒ ක්‍රියාවට කෝඩුකාරයෙක් කියනවා ඔයාලා අහලා තියෙනවා. සමනල කන්ද මුදුනේ සිට ඇති සිරි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වන්දනා කිරීම බෞද්ධයන්ගේ මූලික පරමාර්ථයක් කොට සැලකනවා. ඉතින් වන්දනාකරුවන් තමාට හැකි අයුරින් හැකි පමණ සිරිපතුල වැඩි වැඩියෙන් වන්දනා කරන්නට පෙළඹී සිටිනවා. මේ ගමනේදී වන්දනාකරුවන් තමන්ගේ සිතිවිලි අඳින පළඳින විදිහ පමණක් නොව කතා කරන භාෂාවන් වෙනස් කරනවා. අන්න ඒ වෙනස් කරන වචන වලින් එකක් තමයි මේ කෝඩු කියන වචනේ. එතනම අපි බලමු දැන් මේ මොකද්ද මේ කෝඩු කියන්නේ කියලා. ඔබ කලින් සිරිපාද වන්දනාවේ ගිහින් නැත්නම් ඔබ කෝඩුකාරයෙක්. මේ කෝඩුකාරයෝ කොටස් 6කට බෙදෙනවා. ඒ තමයි කිරි කෝඩු, මල් කෝඩු, කෝඩු, මහා කෝඩු, දඬු කෝඩු, මූකලං කෝඩු කියලා. දැනගෙන මේ හිටියද මීට කලින් ඇත්තටම මේ වගේ දෙයක් තියෙනවා කියලා. කවුද මේ කිරි කෝඩු කියන්නේ? කිරි කෝඩු කියලා කියන්නේ සිරිපා කරුණාවේ යෙදිලා නැති පළමු වතාවට කරුණා කරන කිරි බොන වයසේ දරුවන්ට මාස 3 සිට අවුරුදු 3ක් පමණ වන දරුවන්ට කියන නම තමයි කිරි කෝඩු කියලා කියන්නේ. එතකොට කවුද මල් කෝඩු කියලා කියන්නේ? මල් කෝඩු කියලා කියන්නේ
සිරිපා කරුණාවේ පළමු වතාවට යෙදෙන වයස අවුරුදු 3ත් 6ත් අතර දරුවන්ට. කෝඩු ලෙස අපි හඳුන්වන්නේ පළමු වතාවට කරුණාවේ යෙදෙන වයස අවුරුදු 6ත් 12ත් අතර දරුවන්ට තමයි කෝඩු කියලා සිරිපා කරුණාවේදී හඳුන්වන්නේ. එතකොට මහා කෝඩු කියලා කියන්නේ කවුද කියලා බලමුකෝ. මහා කෝඩු ලෙස සලකන්නේ සිරිපා කරුණාවේ පළමු වතාවට පැමිණෙන වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට තමයි මහා කෝඩු කියලා කියන්නේ. දඬු කෝඩු විදියට සලකන්නේ වයස අවුරුදු 18ත් 30ත් අතර සිරිපා වන්දනාවේ නොකල පළවෙනි වතාවට වන්දනාව යන අයට කියන්නේ මෙන්න මේ දඬු කෝඩු කියන වචනේ තමයි සිරිපා කරුණා භාෂාවේදී පාවිච්චි කරන්නේ. අවසානයේ බලමු 6 වෙනි කණ්ඩායම කවුද කියලා. ඒ තමයි මූකලන් කෝඩු ලෙස හඳුන්වන අය. මූකලන් කෝඩු කියලා හඳුන්වන්නේ අවුරුදු 30ට වඩා වැඩි පළමු වතාවට සිරිපා කරුණාවේ යන අය හට කියන නම තමයි මේ විදිහට ගොඩක් දුරට සිරිපා කරුණා කරන්න මග ඇරිච්ච අය ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට තමයි ඇත්තටම මේ කියන මූකලන් කෝඩු කියන නාමය පාවිච්චි කරන්නේ. ඔන්න දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් තමන් සිරිපා කරුණා කරපු වයසත් එක්කලා තමන් මොන විදිහේ කෝඩුවක්ද කියලා දැනගන්නට පුළුවන්කම ඕගොල්ලන්ට ලැබෙනවා. ඇත්තටම ඔබ මූකලන් කෝඩුව වෙනකන් ඉන්න එපා. සිරිපාද තියෙන්නේ ඕනෑම කෙනෙකුට දවසක් ඇතුළත ගිහිල්ලා එන්න පුළුවන් දුරක. බෞද්ධයෙක් වශයෙන් තමන්ට පුළුවන් කාලේ සිරිපා කරුණා කරන්න කියලා ඕගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලට මං කෝල් ගත්තා ඔයාගේ පරණ නම්බරේ වැඩ නැහැ. මම රවින්ද්‍රගෙන් ඇහුවා රවින්ද්‍රයා ඔය කිව්වා ඉතින් ඒක මම ඒකට තමයි ගත්තේ. ඉතින් ඔයා මේ විදිහට තමයි කිව්වේ ෆෝන් එක ඔෆ් කරගන්න කිව්වේ. ඈ? සයිඩ් මොඩ් දැක්කේ කිව්වේ. ආ ඒකලා මතක් වුණා කට්ටියට බුදුන්ට මොනවා හරි මිනිස්සෙක්ට ෆෝන් එක සයිඩ් මොඩ් දාන්න කියලා තියෙන්නේ. වල දෙන්න ආවේ. ඔව්. ඉතින් ඒ ගාම කියන්න ඕන දෙයක් තියෙනවා වැදගත් දෙයක්. ඔබ සිරිපා අඩවිය අපිරිසිදු කරන කෙනෙක් නම් මොන කෝඩුකාරයෙක් වුවත් කරුණා කරන්න නම් එපා. සිරිපා තුල වැන්දාට මදි පරිසරය ආදරය කරමින් එහි ඉන්න කුමීන් ඒ වගේම වනසතුන්ට ගස් කොළන් වලට ඒ සියල්ල ආරක්ෂා කරමින් වන්දනා කරන අය සැබෑ වන්දනාකරුවන් වන අතර ඔවුන්ට සෝභා දහමෙන් සමන් දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඇත්තටම අත්දැකීමෙන් කියන්නේ පුදුමාකාර ආරක්ෂාවක් වගේම භක්තියක් ඒ වගේම එම පරිසරයට ඇතුල් වෙනකොට දැනෙන සෞම්‍ය බව, ඒ මිහිර, ඒ ආධ්‍යාත්මික බව, ඒ සියල්ල ඇත්තටම මෙම වන්දනා කරන හොඳ හිතින් වන්දනා කරන ඕගොල්ලන්ට ලැබෙන ස්වාභාවික දායාදයක් හැටියට මට කියන්න පුළුවන්. ඇත්තටම
මේ තමයි තියෙන්නේ සිරිපා කරුණාවේදී අපිට මුණ ගැහෙන අපිට හමු වෙන ඇහැල කණුව කියන තැන. මෙතන ඉඳන් ඉදිරියට මහගිරි දඹේ අවසාන කොටස තියෙනවා. ඉතින් තරමක් දුෂ්කරයි ඒ වගේම අපහසු මාර්ගයක් තමයි මෙතන ඉඳන් තියෙන්නේ. මොකද පඩිපෙළ උස්ස තියෙන හින්දා සිරිපා නගින අයට එහෙම නැත්නම් කරුණා ගන්න අයට මහගිරි දඹේ තරමක් අසීරු අන්තිම අදියර තමයි මේ තියෙන්නේ. ඉතින් අපි කරුණා කරමු ඉදිරියටම. Ya. Kira dingin deh. ක්‍රමයෙන් අවසාන අදියරට අපි ළඟා වුණා. මාත් උමංග මල්ලිත් දෙන්න දැන් මළුව පේන දුරින් ඉන්නේ.
ඉතින් හිතට පුදුම භක්තියක් ඒ වගේම හැඟීමක් ඇති වෙන අවස්ථාවක්. ඊටාත්ම පුදුමාකාර විදිහේ හැඟීමක් ඇති වෙනවා මේ තැනට එනකොට. මහා කරුණාවකින් මේ ගමන අපි ආවේ. ඉතින් අපි යමු අපේ ගමන් මොළු ටික තියලා පద్මේ වැඳ ගන්න. මොකද අවාරේ පద్මේ වැඳ ගන්න හම්බ වෙනවා කියන්නේ ඇත්තටම ඊටාත්ම වාසනාවන්ත අවස්ථාවක්. ඉතින් මේ පොයේ දවසේ අපි සහභාගී වුණ නිසා අපිට මේ අවස්ථාව උදා වුණා. අපි අපේ ගමන් මොළු ටික තියලා ලෑස්ති වෙනවා පූජාවට සහභාගී වෙලා එම සික්ඛා පද්මය වැඩ පුරා ගන්න. ඉතින් පැය කිහිපයක් කරන ලද කරුණාවෙන් පසුව අවසානයේ කරා අපි ආවා. දැන් තියෙන්නේ සදහසිතින් ඉතිරි වතාවත් ටික කරගෙන අවාරේ සුන්දර සිරිපා ගමන අවසන් කිරීමටයි. ඉතින් මෙතකින් පස්සේ නැවත වාරයක් අවාරේ සිරිපා ගමනේ සඳගල තැන්න මාර්ගය ඔස්සේ අපි ගිය ගමන පිළිබඳ වීඩියෝ එකත් එක්කලා ඔබ මුණ ගැහෙන තෙක් ඔබගෙන් සමු ගන්නවා. ඔබ සැමට ස්තුතියි. සුමන සමන්දේව පිහිටයි ආරක්ෂාවයි. මම රුවන්.